සංසාරේ කර්මයක් එක්කෙන එකක් චර්ම රෝග. ඒ චර්ම රෝග නැති වෙන පින්කම තමයි සෑමලු බෝමලු පිරිසිදු කරන එක. ඒකට මම උදාහරණයක් කියන්නම්. එක දුවෙක් හිටියා අවුරුදු 18ක වගේ දුවෙක්. ඒ දුවගේ ඇඟේ අනපේක්ෂිත විදිහට කුෂ්ඨයක් ඇදුණා. එතකොට තරුණ වයසේ චූටි දුවෙකුට ඇඟේ කුෂ්ඨයක් ඇදිලා ඒ කුෂ්ඨේ ටික ටික වැඩි වෙලා මුළු ඇඟේම දැන් කුෂ්ඨේ බිබිලි ඇදිලා වතුර එනවා ඇඟේ. එතකොට ඒ කෙල්ල ගෙදරින් එළියටවත් බහින්නේ නැහැ. බෙහෙත් කළා හරි ගියේ නැහැ. ඊට පස්සේ මෙයාට මේ ධර්මය අහන්න මෙයා යොමු වෙලා මෙයා අහලා ධාතු ස්තූපවලට චෛත්‍ය බෝමලු පිරිසිදු කරන එක තමයි චර්ම රෝග වලින් නිදහස් වෙන පින කියලා එයා අහලා එයා මොකද කරලා තින්නේ? රුවන්වැලි මහසෑයට ඇවිල්ලා රෙද්දකින් ඇඟ වහගෙන සලුවකින් වහගෙන කවුරුත් අඳුරන්නේ එයා චෛත්‍ය මළුව සුද්ධ කරනවා. ළඟ තැනක නැවතිලා දුරු තැන් වල මළුවේ වැලි මළුවේ එහෙම තියෙන ඔය මේ බල්ලෝ ජරා කරපේව පවා මෙයාම අයින් කළා. ඊට පස්සේ දවසක් සුද්ධ කළා, දෙවෙනි දවසේ සුද්ධ කළා. ඒක සුද්ධ කළා අතු ගාලා සුවඳ පැන් ඉහිනවා මෙයා. ඊට පස්සේ මොකද උනේ? ඒ විදිහට කළා දවස් 3යි. 4 වෙනි දවසේ කළා 5 වෙනි දවසේ හොඳටම උණ ගත්තා. නැගිටින්න බෑ. ඊට පස්සේ මෙයා ගියා ගෙදර පොරවගෙන නිදාගත්තා. කොච්චර අමාරුද කියනවනම් මෙයාට මූණ හොදා ගන්නවත් නැගිට ගන්න බෑ. ඊට තියෙන දෙයක් කාලා මෙයා හාන්සි වෙලා හිටියා. 5 වෙනි දවසේ මෙයා අමාරුවෙන් නැගිටලා බාත් รู එකට ගියා. කන්නාඩි දිහාට ඔළුව උස්ස ගන්න පණක් නැහැ. ඊට පස්සේ මෙයා නෑවා. හොඳට සවන් ගහලා නාලා මෙයාට අමුත්තක් දැනෙනවා. මෙයා කන්නාඩි දිහා බැලුවා. ඔයාලා විශ්වාස කරයිද දන්නේ මේක සිද්ධ වෙච්ච දෙයක්. මුළු ශරීරෙම කුෂ්ඨේ නැති වෙනවා. කලින් තිබ්බ විදිහටම හැදේ.